ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්නේ විශේෂ ගසක් ගැන. මේක ඉතින් අපේ රටට කට්ටිය ගොඩක් මේ ගස් දැන් නම් නැති වෙගෙන යන්නේ. ඉතින් හදන්නේ නැහැ. අපේ මුතු මිත්තන් මේ දේවල් හදලා තියාගෙන හිටියා. මම මේක පෙන්වන්නේ විශේෂයෙන්ම දැන් හැදෙන පොඩි අපේ දුවදරුවන්ට මේක පෙන්වන්න. මේ වගේ ගස් විනාශ වෙගෙන යනවා. මේක හොඳ ඖෂධයක්. එතකොට මේකේ තව විශේෂත්වය තමයි මේ නයි සර්පෙන් ගෙදරට එනවා නම් මේ ගහෙන් කොළයක් කඩලා අරගෙන ඒව කොළ ටික හොඳට වතුර දාලා තලලා ඊට පස්සේ තලලා ඒකට ඉස්ම අරගෙන ඒක ඉස්සහම ඒ සතා ඉන්න අවට ඉස්සහම අය එන්නේ නැහැ කියලා කියමනක් තියෙනවා. ඉතින් මේ ගසට තමයි කියන්නේ අඳු ගස කියලා. මේ තියෙන මේ තියෙන්නේ මල්. මේ මල් ඇටිලා ඒකෙන් තවත් මේ වගේ ගස් සාමාන්‍යයෙන් 25ක් 30කට වැඩිය ප්‍රමාණයක් මේ අවට හැරිනවා. මේක හදන්න හරි ලේසි. එහෙම වතුර නෑ කියලා එහෙම වෙන්නේ නෑ. වතුර පොඩ්ඩක් අර මුල් කාලේ දාන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ හරිම පහසුයි. ඉතින් මම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලා මට ලයික් කරන්න, කමෙන්ට්ස් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම අලුතින් මේ ගැන දැන් මේ ගොඩක් පොඩි දරුවෝ මේක දන්නේ නැහැ. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා අපේ අම්මලා තාත්තලා මේ දේවල් පෙන්වන්න මෙයාලට. ඊට පස්සේ ළමයින්ට කියන්න පොඩි ඔසු පැල තවාණක් වගේ දාගන්න කියලා විවිධ වර්ග ගස් වර්ග තියෙනවා අපේ රටේ. ඉතින් මේක අදට මම වීඩියෝ එකෙන් සමුගන්නවා. මගේ යාළුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්.